Hey guys, අද මං හදන්න යන්නේ රසවනස මාරි බිස්කට් පුඩින් එකක්. මේක හදන්න හරිම ලේසි. ඉස්සෙල්ලාම අපි අයිසිට් එක හදාගනිමු. මේ වගේ බෝල් එකකට බටර් 85 grams අරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට 2 cups of icing sugar දාලා මේ දෙක ආයෙත් හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේක softly mixture එකක් එන විදිහට මෙන්න මේ විදිහට හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ඇඩ් කරනවා කොකෝ පවුඩර්. මම මෙතනදී ටේබල් ස්පූන්ස් දෙකක් ඇඩ් කරා. දැන් හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. මේක නෝමලි මික්ස් කරද්දී ටිකක් තික් මික්ස්චර් එකක් අයිසින් එක. ඒ නිසා මම ටීස්පූන් 3ක් වගේ ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගත්තා අපිට ඕන විදිහට ගන්න. මන් දැන් ඇඩ් කරේ වැනිලා ටීස්පූන් එකක් ඒ විදිහට ඇඩ් කරලා මේ පේන විදිහට ඔයාලගේ අයිසින් එක හදාගන්න. දැන් අපි හදන්න තමයි යන්නේ. මේ අපි හදාගන්න බෝල් එකට මං අයිසින් චුට්ටක් ගෑව එහෙට මෙහෙටයි කියලා. හැබැයි ඒක ඕනේ නෑ, එහෙම වෙන්නේ නෑ. ඉස්සලාම මේ වගේ මාරි බිස්කට් පුඩින් එක කිරිවල එකින් එක පොඟවලා ලේයර්ස් විදිහට හදාගන්න. ඊළඟට ලේයර් එකෙන් එකට අපි හදාගත්ත චොක්ලට් අයිසින් එක මේ විදිහට ඇප්ලයි කරගන්න. මෙතනදී ඔයාලට චොක්ලට් අයිසින් එකට පස්සේ කැමති දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම අර කොෆි ලවර් කෙනෙක් නිසා මම චුට්ටක් අර thickness එකට හදාගත්ත කොෆි මික්ස්චර් එකක් මම චුට්ටක් ඇප්ලයි කරා ඒක උඩින්. මේ විදිහට ඔයාලගේ මාරි බිස්කට් එක ඉවර වෙනකන් ලේයර්ස් දාගන්න තමයි තියෙන්නේ. කියන්න අමතකුණා ළමයි, මම අයිසින් එකට පස්සේ කොෆි ඇඩ් කරලා ආයේ රෝස්ටඩ් පීනට්ස් ටිකක් මම චුට්ටක් කුඩු කරලා ඇඩ් කරගත්තා. ඒක මාරම රසට ආවා. ළමයි මේක තමයි අපේ පුඩින් එකේ ලාස්ට් ලේයර් එක. ඉතින් මම මේක උඩින් පීනට්ස් ටිකක් වැඩිපුර ඇඩ් කරගත්තා. ඒ වගේම තමයි චොක්ලට් චිප්ස් ටිකක් ඇඩ් කරා. ඔයාලා කැමති නම් අපිට මාරි බිස්කට් ටිකක් කුඩු කරලා, කුඩු කියන්නේ සාමාන්‍ය ගානට කුඩු කරලා මේ උඩින් දාලා ඩෙකොරේට් කරගන්න පුළුවන්. මේක මාරම රහයි. ඔයාලා ගෙදරදී අනිවාර්යෙන් මේක try කරලා බලන්න.